උත්පත්ති 42 පරිච්ඡේදය. මිසරයේහි ධාන්‍ය තිබෙන බව යාකෝබ් දැක තම පුත්‍රයන්ට කතා කොට නුඹලා එකිනෙකා දෙස බලා සිටින්නේ මක් නිසාද? මිසරයේහි ධාන්‍ය තිබෙන බව ඇසෙමි. අප නොනැසී ජීවත් වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගනිල්ලා යැයි කීවේය. එවිට යෝසෙෆ්ගේ සහෝදරයන් 10 දෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය. නමුත් යාකෝබ් යෝසෙෆ්ගේ සහෝදර වූ බෙන්ජමින් ඔහුගේ සහෝදරයන් සමග නොයැවීය. කුමක් හේන්ද? සමහර විට ඔහුට නුපුරක් පැමිණෙන්ට පුළුවනයි ඔහු කීවේය. සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට තැනැත්තන් අතරේ ඊශ්‍රායල්ගේ පුත්‍රයෝද ආවෝය. යෝසෙෆ් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය. දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙෆ්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය. යෝසෙෆ් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳින ගත්තේය. නොමුත් නාඳුන්නක් මෙන් පෙන්වා තත ලෙස ඔවුන්ට කතා කොට නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමු යැයි ඔවුහු කීවෝය. යෝසෙෆ් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔහු ඇඳින නොගත්තෝය. එවිට යෝසෙෆ් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට නුඹලා ඔත්තුකාරයෝය. දේශයේ බෙල්ලහීනකම බලන්ට ආවහු යැයි ඔවුන්ට කීය. ඔවුහු නැත ස්වාමිනේ, ආහාර මිලේට ගන්නා පිණිස ඔබගේ මෙහෙකරුවෝ ආවෝය. අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය. අපි අවංක මනුෂ්‍යයෝය. ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවේති කීවෝය. නැත, දේශයේ බෙලහිනකම බලන්ට ආවහු යැයි ඔහු ඔවුන්ට කීය. ඔවුහු ඔබගේ මෙහෙකරුවෝ අපි සහෝදරයන් 12 දෙනෙක්ය. කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය. බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමග සිටි එක්කෙනෙක් නැත්තේ යැයි කීවෝය. එවිට යෝසෙෆ් මා නුඹලාට කීවේ ඒකමය. නුඹලා ඔත්තුකාරයෝය. මෙයින් නුඹලා පරීක්ෂා කරනු ලබන්නහුය. පාරාවගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්තම් නුඹලා මෙතැනින් නොයන්නු යැයි කියමි. නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචන වලින් පරීක්ෂා කරනු ලබන පිණිස අනික් අය හිර අඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවපල්ලා. නැතහොත් පාරාවගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝ යයි කියමි කීය. මෙසේ කියා ඔහු ඔවුන් සියල්ලන් 3 දවසක් එකට හිරගී තැබුවේය. 3 වෙනි දින යෝසෙෆ් ඔවුන්ට කතා කොට නුඹලා ජීවත් වෙන පිණිස මෙසේ කරපල්ලා. මක් නිසාද මම දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තෙමි. නුඹලා අවංක මනුෂ්‍යෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිර අඩස්සියේ සිටියදී නුඹලාගේ ගෙවල් වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන ඵලයල්ලා. නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙල්ලා. මේ නුඹලාගේ වචන සැබෑ වන්නේය. නුඹලාද නොනස්නෙහු යැයි ඔවුන්ට කීය. ඔවුහු එසේ කළෝය. ඔවුහු තම තමන් අතරේ කතා කොට අපේ සහෝදරයා අපට කන්න ලව් කරද්දි ඔහුගේ හෘදය වේදනාව දැකලත් අප ඔහුට කන් නූදුන් හේන් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය. එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය. රෝබෙන් ඔවුන්ට උත්තර දෙමින් ළමයට විරුද්ධව පව් නොකර පාල්ලාය කියා මම නුඹලට නොකියෙම්ද? ඒත් නුඹලා ඇහුවේ නැත. බලව ඒ නිසාත් ඔහුගේ ලේ ගැන පලිගනු ලැබේ යයි කීවේය. යෝසෙෆ් සහ ඔවුන් අතරේ තෝල්ක කෙනෙක් සිටි නිසා ඔහුට තීරුණු බවක් ඔහු දැන නොගත්තෝය. ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය. නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමග කතා කර ඔවුන් කෙරෙන් සිමියෝන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.
එවිට යෝසෙප් ඔවුන්ගේ මළුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝනියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කළේය. එසේ ඔවුන්ට කරන ලද්දේය. ඔහු තමන්ගේ කොටලුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය. නවාතැන්පලේදී ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ කොටලුවාට ගොදුරු දෙන්ට තමාගේ ගෝනිය ඇරිය කල තමාගේ මුදල් තිබෙනවා දුටීය. ඒවා ඔහුගේ ගෝනි කටෙහි තිබුණේය. ඔහු තම සහෝදරයන්ට කතාකොට මාගේ මුදල් නැවත ලැබී තිබේ. මෙන්න ඒවා මාගේ ගෝනියෙහි තිබේ යැයි කීය. එවිට ඔවුන්ගේ සිත් කින්දාගියේය. ඔවුහු වෙවුලමින් එකිනෙකා දෙසට හැරි දෙවියන් වහන්සේ අපට කළාව මේ දේ කිමෙක් දැයි කීවෝය. ඔවුහු කානාන් දේශයට තමන්ගේ පිය වූ යාකෝබ් වෙතට අවුත් තමන්ට සිදු වූ සියල්ල ඔහුට දන්වමින් දේශයේ අධිපති අවු ඒ මනුෂ්‍ය තද්ද ලෙස අපට කතාකොට අපි දේශයේ ඔත්තු බලන්නෝ යැයි සිතුවේ. අපි ඔහුට කතාකොට අපි අවංක මනුෂ්‍යෝය ඔත්තුකාරයෝ නොවමුව අපි සහෝදරයන් 12 දෙනෙක්ය එක පියාගේ දරුවෝය එක්කෙනෙක් නැත්තේ බාලයා දැනට කානාන් දේශයෙහි අපේ පියා සමග සිටියයි කීමුව. එවිට දේශයේ අධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතාකොට නුඹලා අවංක මනුෂ්‍යයන් බව මෙයින් දැනගන්නෙමි. නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මා ළඟ නවත්වා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන ඵලයල්ලා නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙල්ලා. එවිට නුඹලා ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා නුඹලාට බාර දෙන්නෙමි. නුඹලාට දේශයෙහි වෙළඳාම් කරන්නට පුළුවන් කියා කීයේයි කීවෝය. තවද ඔවුන් තමන්ගේ ගෝනි සිස් කළ කල්හි බලව එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝනියෙහි තිබුණේය. ඔවුහුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක බයවුණෝය. ඔවුන්ගේ පිය වූ යාකෝබ් නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන් කළහුය. යෝසෙප් නැත, සිමියෝන් නැත, නුඹලා බෙන්ජමීන්ද ගෙන යන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය. එවිට රූබෙන් තමාගේ පියාට කතාකොට මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම් නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු බාරදුන මැනවි. මම ඔහු ඔබ ළඟට නැවත ගෙන එන්නෙමි කීවේය. නමුත් ඔහු මාගේ පුත්‍රයා නුඹලා සමග නොයන්නේය. මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙලේය. ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනී වලට පමුණුවන්නු යයි කීය. ආමෙන්.